හායි කොහොමද ළමයි? good morning මගේ පුංචි යාළුවන්ට. සැපෙන් සතුටෙන් සනීපෙන් ඉන්නවා නේද? ඔන්න වෙනදා වගේම අදත් ස්ටා FM ජීවිතයට අරුණැල්ලක් අරන් මං ආවා. ඉතින් ඔයාලා අදම නම් අපි එක්ක එකතු වෙන්නේ ස්ටා FM අපිව ෆලෝ කරලා ලයික් කරලාම තියාගන්න. ඉතින් අද කතාව මං මෙහෙම පටන් ගන්නවා. 1892 ඇමරිකාවේ ඔහායෝ වල ඩේටොන් හරියේ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි පටන් ගන්නවා සයිකල් කඩයක්. අයියට අවුරුදු 25යි මල්ලිට 21යි. ඒත් මේ දෙන්නට ඕනි උනේ සයිකල් හදන්න නම් නෙවෙයි. ඒ මොකද කියලා අපි බලමු. මේ දෙන්නා සයිකල් කඩේ වැහුවට පස්සේ හැමදාම රැට ලොකු මැෂින් එකක් හදනවා. ඒත් ඒ ගැන දැනගත්තු අය නම් මේ දෙන්නට කිව්වේ ඕක බොරු වැඩක්. උඹලට ඕක කරන්න බෑ කියලා. හැබැයි මේ දෙන්නා වැඩේ අත්හැරියේ නෑ. දිගටම මේ මැෂින් එක හදාගෙන ගියා. මෙහෙම හදපු මැෂින් එක 1903 දෙසැම්බර් 17 වෙනිදා නෝත් කැරොලිනාවලදී ටෙස්ට් කරලා බලනවා. ඉතින් ළමයි එදා තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට මෑන්කයින්ඩ් එක තප්පර 12ක් අහසට ගෙනියන්නේ. ඒ තමයි ලෝකේ පළවෙනි ෆ්ලයිට් එක. ඉතින් ළමයි මේ අයියයි මල්ලි ඔයාලා අපි මේ ලෝකෙම දන්නේ රයිට් බ්‍රදර්ස්ලා කියලා. ඉතින් ඔයාලටත් මේ වගේ ඔයාලගේ ජීවිතේ හේන බලාපොරොත්තු ඇති. ඒවා යටදී ඔයා පුංචි කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ළමයෝ ඔයා කොච්චර පුංචි කෙනෙක් වුණත් ඔයාට පුළුවන්. එදා ග්‍රීස් ගෑවුණු අත්වලින් ගුවන් යානයක් හදලා රයිට් බ්‍රදර්ස්ලට අහස අල්ලන්න පුළුවන් වුණා නම් ඇයි ඔයාට බැරි? ඔයාටත් පුළුවන්. අතාරින්න එපා. අල්ලගෙන ඉන්න. කවදා හරි දවසක ඔයා දිනනවා. ඉතින් විශ්වාස කරන්න. ඔයා ඔයාවම. අදට මං ගිහින් එන්නම්. වෙනදා වගේම අදත් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ ඔයාගේ ජීවිතයට අලුත් අරුණැල්ලක් ගෙනෙන ස්ටා FM ජීවිතයට අරුණැල්ලක්. මං තිලිනි උපේක්ෂා.